මට අහම්බුලේ අවස්ථාවක් ලැබුණා සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් පරිශ්‍රයේ මේ සරුංගල් පිළිබඳ කතාවක් බලන්න. කොළඹට ආවේනික සත්ව කොට්ටාශ පදනම් කරගෙන විවිධාකාරයේ සරුංගල් 2000ක් විතර මෙතන හැදිලා තියෙනවා. ඉතින් මේක අලුත් සංකල්පයක් රටත් කනෙක්ට් කරන්නත් මේ සරුංගල් සංස්කෘතිය නැවතත් ජීවිතයට අරන් එන්නත් උත්සාහයක් දරනවා කියලා තමයි මට හිතුනේ. සරුංගල් පිළිබඳ අපේ කතාවක් තිබ්බා. අපි පොඩි කාලේ අපි හැමදාම නිවාඩුවට හොරණ තමයි යන්නේ. අගෝස්තු මාසේ ගියාම සරුංගල් තමයි ප්‍රොජෙක්ට් එක. කුඹුරට ගිහිල්ලා මේක යවලා මාට්ටු දාගන්නවා, අනික් එක්කෙනාගේ නූල කපනවා, පටලව ගන්නවා, කඩන් ගියාම සරුංගලේ හොයන්න 20ක් විතර දුවනවා ගම්පුරා. මේ වගේ සුන්දර ජීවිතයක් අපිට අපේ පොඩි කාලේ තිබ්බා. අපේ දරුවන්ට මේ අත්දැකීම් නැති වෙලා ඒගොල්ලෝ සමාජයෙන් බිමෙන් ගොඩක් දුරස් වෙලා තියෙනවා. මම හිතනවා මේ නැවතත් මේ සංකීර්ණ ජීවිතය ඇතුළට සරුංගල් කරහා මේක ආපහු අපිට පොළොවේ පතිත කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාමත් හොඳ සංකල්පයක්. කොළඹ ආශ්‍රය ඔබ ඉන්නවා නම් ඇවිල්ලා මේක බලලා අත්විඳින්න.